ලෝක විනාශයට තව තප්පර 85යි. මොකද්ද මේ කතන්දරේ? 1947 දී පරමාණුක විද්‍යාඥයන්ගේ බුලටිනය නිර්මාණය කරා එක්තරා ඔරලෝසුවක්. ඒකට ඒගොල්ලෝ කිව්වා ඩූම්ස්ඩේ ක්ලොක් කියලා. එහෙම නැත්නම් ඉරනම් දින ඔරලෝසුව කියලා. මේකෙන් පෙන්වන්නේ මිනිසාගේ වැරදි වැඩ, එහෙම නැත්නම් මිනිසාගේ නරක වැඩ නිසා ලෝක විනාශය වෙන්නේ රෑ 12ට නම් අපි ඒකට අද වෙද්දි කොච්චර ළඟද කියන එක. මේක හැම අවුරුද්දෙම ජනවාරි මාසයේදී ඒගොල්ලෝ මේ ඔරලෝසුව අප්ඩේට් කරනවා. අද 2026 අවුරුද්ද තමයි අපි ඒකට ළඟම අවස්ථාව. තප්පර 85යි මේ ලෝක විනාශය වීමට ඒගොල්ලෝ දීලා තියෙන වෙලාව මේ අවුරුද්ද වෙනකොට. ඒ වගේම පහුගිය අවුරුදු 3ේදීම මේක එන්න අඩු වුණා මේ වෙලාව ලෝක විනාශයට ලං වුණා. ඉතින් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මිනිස්සු කොච්චර ලෝක විනාශයට ළඟද කියන එක තමයි මේකෙන් කියන්න ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. අපූර්වම දේ තමයි 1945 හිරෝෂිමා නාගසාකි වලට දාපු මේ බෝම්බ හදපු මැන්හැටන් ප්‍රොජෙක්ට් එකේ හිටපු ලියෝ සිලාඩ් ඔපන්හයිම වගේ විද්‍යාඥයෝ තමයි මේ ක්ලොක් එක හදපු විද්‍යාඥයෝ බවට පත් වෙන්නේ 1947 දී. ඒක හදලා අද වෙද්දි අවුරුදු 79ක් ගත වෙලා තියෙනවා. මේ තමයි අපි ඒකට ලෝක විනාශය වෙන වෙලාව රෑ 12 නම් ඒකට ළඟම අවස්ථාවේ තමයි අපි මේ වෙද්දි ඉන්නේ. ඉතින් ඕකට දුරම අවස්ථාව වුණේ 1991 දී කෝල්ඩ් වෝ එක. එහෙම නැත්නම් සීතල යුද්ධය රුසියාව සහ ඇමරිකාව අතර තිබුණා. ඒක ඉවර වුණා. ඉතින් එදා වෙද්දි විනාඩි 17කට කල් ගියා මේ වැඩේ. හිතලා බලන්න විනාඩි 17කුයි තප්පර 85කුයි කියන්නේ කොච්චර ලොකු වෙනසක්ද කියන එක. ඒ තමයි අපි ලෝක විනාශයට දුරින්ම හිටපු වෙලාව. ඉතින් අද වෙද්දි ලබන අවුරුද්ද වෙද්දි මේක තව ලං වෙන්න පුළුවන්. ඒ වගේම ඉරාන ඇමරිකා යුද්ධය සලකලා බලලා තිබුණේ නැහැ ඇත්තටම මේ තප්පර 85 ඇතුළට. මොකද හේතුව ඒ වෙද්දි යුද්ධේ පත්තු වෙලා තිබුණේ නැහනේ. ඉතින් අද වෙද්දි ඔරලෝසුව අප්ඩේට් කරොත් බලාපොරොත්තු වෙනවා මේ කාලේ තප්පර 60 දක්වා වුණත් අඩු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පසු කාලීනව විද්‍යාඥයෝ තේරුම් ගත්තා මිනිස්සු න්‍යෂ්ටික අභිභාවිතයෙන් විතරක් නෙවෙයි තමන්ගේ විනාශය ළඟා කරගන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කරපු දෙයක් තමයි මේකට ඇඩ් කරා ක්ලයිමේට් චේන්ජ්. එහෙම නැත්නම් ගෝලීය කාලගුණය, එහෙම නැත්නම් දේශගුණ වෙනස් වීමුත් ඒගොල්ලෝ මේකට ඇඩ් කරා. දේශගුණ වෙනස් වීම වලට අමතරව මේ ළඟදී AI වල ආගමනය අපි දැක්කා. ඒ නිසා AI වලින් එන්න පුළුවන් නරක දේවල් මිනිස්සුන්ට තියෙන නිසා ඒවත් ඒගොල්ලෝ මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔය වගේ මේ මිනිස්සුන්ගේ පැත්තෙන් බයෝ වෙපන්ස් ඒ වගේ දේවල්ත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එන්න අපි ලෝක විනාශයේ පැත්තට යනවා. මේක ඇත්තටම ලෝක විනාශයම නෙමෙයි. හැබැයි මිනිසා විසින් තමන්ගේ ශිෂ්ටාචාර ටික විනාශ කරලා එක්ස්ටින්ක්ෂන් එහෙම නැත්නම් නෂ්ට වීම පැත්තට මිනිසාව අරගෙන යන්න කොච්චර සමීපද කියන එක තමයි අවසාන වශයෙන් මේ ඔරලෝසුවෙන් දැක්වෙන්නේ. මේ ඔරලෝසුව හදන එකේ අරමුණ තමයි එකක් මේ ඔරලෝසුව නිසා මිනිස්සු දැනුවත් වෙනවා. අපි කොච්චර භයානක තැනකද මේ ඉන්නේ කියන එක. දෙවෙනි එක ඒ හරහා ලෝක නායකින්ව ප්‍රෙෂර් වෙනවා. මොකද ලෝක නායකයෝ අතර අනිවාර්යෙන් කතා බහක් ඇති විය යුතුයි මේ තියෙන තත්ත්වය හොඳ නෑ කියන එක ගැන. ඉතින් පරමාණු බෝම්බේ හදපු විද්‍යාඥයන්ටම සිද්ධ වුණා මේ විදිහේ ක්ලොක් එකක් නිර්මාණය කළා ජනතාවත් ලෝකනායකින්වත් දැනුවත් කරන්න. ඒ වගේම අවසාන වශයෙන් වැදගත් කාරණයක් තියෙනවා. ඇමරිකාව සහ රුසියාව අතර තිබුණා අවි ආයුධ ගිවිසුමක්. අවි ආයුධ නරක ඒවා හදන්නේ නැහැ කියලා ගිවිසුමක්. ඒ ගිවිසුම 2025 දී එක්ස්පයර් වුණා. ඉතින් ඒකත් එක හේතුවක් වෙනවා. දැන් තවදුරටත් ඒගොල්ලෝ අතර කිසිම ගිවිසුමක් නැහැ. න්‍යෂ්ටික අවි ආයුධ විශේෂයෙන් ඔවුන් අතර හැදෙන්නේ නැති බවට. ඉතින් මේකත් එක හේතුවක් වෙනවා. මේ තප්පර 85 දක්වා මේ කාලය අඩු වෙන්න. ඉතින් මේ වගේ රසවත් කාරණයක් අරගෙන අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.